අදත් මගේ channel එකට ඇවිල්ලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ goldfish tank setup එක. මේ setup එක ගැන මේ ආයෙ පාරක් පෙන්වන්න හේතුව මේ ඒක පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. හේතුව මම සතියක් විතර ගෙදර හිටියේ නෑ. ඒක නිසා මේ ටැංක් එකට water change එකක් හම්බුන්නේ නෑ. සතියක් විතර කියන්නේ මම වෙනදාට දවස් 4කට සැරයක් විතර water change එකක් දීලානේ ටැංක් එක maintain කරේ. ඒක සතියක් විතර කියන්නේ දවස් 7ක් විතර water change එකක් දෙන්න නැතුව තියෙනකොට මේක සිමෙන්ට් බෝල් එකක් හින්දා අර අවුවත් වැටෙනවානේ. ඒකට මේ DSL බැඳිලා තියෙන්නේ දැන් ටැංක් එකේ පුරාම ගස් වල හිටන් DSL බැඳිලා තියෙන්නේ. ඒවා ටික අයින් කරගෙන තමයි යන්නේ. ආ තිබ්බ තත්ත්වයට ටැංක් එක ගන්න තමයි හදන්නේ. ඒකේ වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. මේ සෙටප් එක පේනද ඔයගොල්ලන්ට ওই විදිහට තමයි තියෙන්නේ. දැන් මේකේ තියෙන ප්‍රශ්න ගැන කිව්වොත් එහෙනම් මාළුන්ට ප්‍රශ්නකුත් නැහැ. වෝටර් කන්ඩිෂන් එකත් හොඳට තියෙනවා. වෝටර් ක්වොලිටි එක හොඳට තියෙනවා. මාළු ටිකත් හොඳට ඉන්න ඇක්ටිව් එකේ මාළුන්ට ප්‍රශ්නකුත් නැහැ. පැලවලට තමයි මේකේ ලොකුම ප්‍රශ්නේ ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ මේක සිමෙන්ට් බෝල් එකක්නේ. සිමෙන්ට් බෝල් එකක් වුණාම මේක තියෙන්නේ එළියේ ඉතින් මේකට ෆිල්ටර් එකකුත් නැහනේ. එතකොට මේ DSL වල බැඳෙනවා අවුවට නාම DSL කෙලින්ම පැලවලට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පෙන්නුවොත් එහෙම මේ වැලිස්න ඒරියා වල එහෙම DSL වල තියෙනවා බැඳිලා. ඔයාලට පේනවද දන්නේ මේ මෙතන එහෙම මේවා මේ මෙහෙම ඇඟිල්ලෙන් මේවා කරනකොට මේවා නිකම්ම යනවා. ඔයාලට පේනවද නැහැ පොතු පොතු වගේ ගැලවිලා යනවා. ඒ විදිහට යවා ගත්තොත් නම් මේවා මේ අයින් කරගන්න පුළුවන්. මේ ෆර්න් එකේ තියෙන ඔයාලට වෙනවද දන්නේ. ඒ හැම එකක්ම මේ උඩින් අයින් කරනකොට යනවා. නැත්තම් මේ කොළ කපලා අයින් කරන්න එනවනේ. මම කොළ කපලා අයින් කරන්න ඕනේ වෙන්නේ නැහැ. මේ ටික මෙහෙම උඩින් ඇඟිල්ලෙන් සුද්ධ කරා නම් මේ ටික යනවා. මේ හරිය තියෙන ඒවා නම් බ්‍රෂ් එකෙන් සුද්ධ කරලා යවන්න වෙනවා. ඒ ඔක්කොම ගන්න කලින් මාළු ටික අයින් කරන්න වෙනවා. මොකද මාළු මේකේ තියාගෙන නම් වැඩේ ටිකක් කරන්න අමාරුයි. මේ ගල් වල එහෙම DSL බැඳිලා තියෙනවා. ඔයාලට පේන ඇති. මේ මාළු ටික අයින් කරලා තමයි මේවා ගන්නන්නේ. මේ මම ගෙදර හිටියේ නැති නිසා ඉතින් සම්පූර්ණ පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන්නේ ප්ලාන්ටර් ටැංක් එක. ඉතින් අපි බලමු මම කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවද දන්නේ මම මාළු ටික අල්ලගෙන තමයි යන්නේ. ගෝල්ඩ්ෆිෂ් ටික වලින් අල්ල ගන්නවා මේ රේන්ජ් වල පස්සේ අල්ල ගන්නවා. ගෝල්ඩ්ෆිෂ් ටික නම් මම අතින්ම අරන් දානවා. ඔයාලට පේනවද මම මාළු ටික රටක් ගාලා අල්ලගත්තා. දැන් මේකේ ගස් ටිකේ DSL ටික අයින් කරලා මේ වටේ DSL ටිකත් මත ගන්න තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා සෙටප් එක කොහොමද තියෙන්නේ කියලා. මම සම්පූර්ණයෙන්ම තිබ්බ DSL වල ඔක්කොම අයින් කරගත්තා. ගල් වල ගස් වල මේ සිමෙන්ට් බෝල් එකේ වටේ තිබුණ හැම එකක්ම අයින් කරගත්තා.
ඒක අමතරව මම මෙතන පැල දෙකක් ගලවගත්තා. මේ ඒවා තිබ්බ තැන් හරිය නැති නිසා මම ඒක ගලවගත්තා. පිටිපස්සෙන් මේ හිටව ගන්න ඕන හින්දා ඒවා මේ හරිය තිබුණේ. ඒතකොට මේ ෆර්න් එක පොඩ්ඩක් හැදෙන්නේ මේ හැදෙන හොරයි එතන ටිකක් මේ පැල වැඩි. වැලිස්නේරියා පැල වටේටම ගිහිල්ලා තිබුණ නිසා ෆර්න් එක ටික හැදෙන හොරයි වගේ තේරුණා. ඒකින්ද ඒ පැල දෙක ගැලුවා. ඒ දෙක මේ පිටිපස්සෙන් ඉන්න මේ හරිය දාගන්න තමයි බැලුවේ. ඉතින් අපි වැටික ඉස්සරහට බලමු වීඩියෝ එක යන ගමන්. අනේ දැන් ඔයාලට පේන ඇති කොහොමද ගෝල් ෆිෂ් සෙටප් එක තියෙන්නේ කියලා. මම ටැංකිය අස් කරගත්තේ ඊයේ තමයි. මට ඊට පස්සේ මාල් ටික දාද්දී ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැන් මේ පහවෙනිද තමයි දැන් අද තමයි ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. ඊයේ තමයි ටැංකිය අස් කරේ. පේන ඇති ඔයගොල්ලන්ට දැන් කලින් තිබ්බ විදිහටම ටැංකිය ආපහු සෙටල් වෙලා තියෙන්නේ. පැල ටිකත් කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා. ඔයාලට පේන ඇති. ආය බාරක් දියසෙවල බැඳෙයිද දන්නේ නැහැ. මොකද මේ සම්පූර්ණ කොලයක් ගානේ මේ යවුවට අර තනින් තනින් වගේ දියසෙවල තව තියෙනවා. ඒක හැදෙන්න ගණිත් දන්නේ කියන්න බෑ. ඒක ඉස්සරහට බලන්න ඕනේ. මේ කොහොම වීද කියලා තව දවස් දෙක තුනක් විතර වගේ තියෙද්දි මම නම් හිතන්නේ එහෙම හැදෙන එකක් නැහැ. පේන තුවල මාල් ටික හොඳට ඉන්නවා. මේ වටෙත් මම සම්පූර්ණයෙන්ම මැදගත්තා. ඊපස්සේ මේ ගල් දෙකේ වල පේනද මේ සුදු පාට ගලෙන් සම්පූර්ණ කළු පාට වෙලා තිබුණේ. ඒකත් තනින් තනින් වගේ මැදගත්ත සම්පූර්ණයෙන්ම නැති නෑ. එහෙම මදින්න ඕනේ නෑ. පේනද දැන් කොහොමද ටැංකිය තියෙන්නේ කියලා. වලට පේන ඇති මම මේ විදිහට තමයි මේ පොට් එක හදාගත්තේ. වැලිස්නේරියා පැල දෙක තුනක් මෙතනින් දාලා තියෙනවා. මෙතන පැල තුනක් තියෙනවා. ඒ පැල වලින් ආපු රනස් වලින් ගිහපු පොඩි පැල තුනක් තියෙනවා මෙන්න මෙතන. ඒ පැල ටිකයි මෙතනින් අර ගල තියාගත්තා. මෙතනින් තව ගලකට තියාගත්තා. මේක මේ පිටිපස්සට පෙරලෙනවට මෙතනින් ගලක් තියාගත්තා. ඊට පස්සේ කොටේ මෙතනින් තියලා තියෙනවා. දැන් මේකේ මෙන්න කට මට්ටමට විතර එනකම් මේ සම්පූර්ණයෙන්ම වැලි තමයි පුරවගන්නේ මේ හරියෙන්. මේ හරිය මේ පැල තියෙන නිසා ඒ හරියෙන් ටිකක් වැලි අඩුවෙන් තමයි පුරවගන්න එහෙම තමයි හිතාගෙන ඉන්නේ. මේ ටිකේ වැඩි පුරවලා මේ ටිකේ අඩුවෙන් පුරවන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ ටිකත් ඉස්සරහට බලමු කොහොමද ඉදන්නේ. ඔන්න දැන් ඔයාලට පේන හැටි කොහොමද තියෙන්නේ කියලා මම මේ භාගයක් විතර වතුර පුරවගත්තා. වැලිස්නේරියා පැලේ තියෙන පොඩි ගස් දෙක තුනක් දාගත්තේ. පේනද ඔයගොල්ලන් මම පහලින් මෙතනට වැලි දාගත්තා මේ කලවම් වැලි එක. ඊට උඩින් සිනිදුම වැල්ලෙන් ටිකක් විතර දාගන්න කියලා තමයි බැලුවේ. පොඩියට මේ පොට් එකේ පොඩි ඩෙකරේට් එකක් දැම්ම නිකන් වැලිස්නේරියා ටික තිබ්බම අවුල් නිසා මම වැලිස්නේරියා ටික කොහොමද අයින් කරන්න තමයි හිටියේ. එතන වැලිස්නේරියා වැඩි ඒවා මේ හරියට හැදෙන්නේ නැහැ. සවුත් වෙලා වගේ තිබුණේ. ඒක නිසා ඒ ටික අයින් කරගත්තේ. මේ කොටේ මම කලින් ටැංකියට දාලා තිබ්බට දවස් දෙකක් නෑ දවස් 5ක් විතර වගේ මේක තිබුණා නිකන් මේ තියලා. ඒ නිසා දැන් උඩේ ඉද්දන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ ගලක්වත් හිර කරන්න වෙනවා. හිර කරන්නවත් බෑ. මේකේ මේ අයිනට වතුර පුරවලම තමයි බලන්න වෙන්නේ උඩේ ඊද නැද්ද කියලා. උඩ ආවේ නැතොත් නම් හොඳයි. ඒක බලමු. ටිකක් මේ තව දවස් දෙක තුනක්වත් තියන්න වෙනවා මේ විදිහට. මේ මාල් දාන්න බෑ එකපාර. ඉතින් අපි ටිකක් බලමු. ඉතින් ඔන්න දැන් මම මේ වීඩියෝ එක වල ගේන්නේ මේ ටැංක් එක අස් කරලා දවස් 3කට පස්සේ ඔයාලට පේන ඇති කොහොමද තියෙන්නේ කියලා. දැන් ආපහු අර වෝටර් චේන්ජ් එක දින සයිස් එකේ තමයි වතුර ප්‍රමාණය තියෙන්නේ. පේනද ඔයගොල්ලන්ට? මම අනිත් ගෝල් ෆිෂ් ටිකත් මේකට දාගත්තනේ. දැන් ඒගොල්ලන්වත් අනිත් ටැංකියට අද අයින් කරන්න තමයි හදන්නේ. ඒ ටැංකියත් දැන් දවස් දෙකක් විතර වගේ වතුර පුරවලා තිබ්බා. වෝටර් චේන්ජ් එකපාරක් දුන්නා.
ඉතින් දැන් අවුලක් නැහැ. ඒ ටැංකිය සෙටල් වෙලා තියෙන්නේ. ඒකට මේ මාළු ටික දාන්න තමයි දැන් තියෙන්නේ. මේකටත් අල්ටිමේට් වෝටර් චේන්ජ් එකක් දෙන්න තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. සෙටප් එක ආපහු තිබුණ විදිහටම තියෙනවා. දැන් මම එක දිගට ආයෙ වෝටර් චේන්ජ් දෙන නිසා ටැංකිය ආයෙ තියෙන විදිහටම අපිට හදාගන්න පුළුවන්. විදිහටම දැන්ට වුණත් හැදිලා තියෙන්නේ. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මේ අනිත් ගෝල් පිස්ස ටික අයින් කරන්න තමයි තියෙන්නේ. මේ සුදු පාට ගෝල් පිස්ස දෙන්නයි. ඊට පස්සේ මේ ගෝල් පිස්සුයි මෙන්න මෙයයි මෙන්න මෙය අයින් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් මේ ටැංකිය පැත්තට ගිහින් බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට තමයි ඒ ටැංකිය තියෙන්නේ. ඔයාලට පේන ඇති. ඉතින් මේක නම් පෙන්නන්න තරම් දෙයක් නෑ ඇත්තටම. මේකෙත් ඔයාලට මතකද මේ පොට් එක පිරෙන්න වැලිස්නේරියා තිබුණේ. ඉතින් මේකෙත් වැලිස්නේරියා පැල ටිකේ සවුත් වෙලා තිබ්බේ හැමතැනම දියසෙවල බැඳලා. මේක නම් වැලිස්නේරියා පැලවල කොළ හිටන් කුණු වෙලා තිබුණේ. ගෙදරට හිටියේ නැති නිසා. ඉතින් ඒක නිසා ඒකේ මේ ගන්න තරම් පැල ප්‍රමාණයකට කියලා තිබ්බේ මේ පැල ටික විතරයි. තව පැල දෙකක් විතර තියෙනවා. ඒ දෙකම වෙන ටැංකියකට දාගත්තා. මේකේ ඔක්කොම දැම්මේ නැහැ. ඉතින් අර නිකම්ම තියනකට වඩා මේ විදිහට තිබ්බම ටික ලස්සනයි කියලා හිතුන නිසා තමයි මෙහෙම දාගත්තේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන නෝමල් මේ වතුරෙන් උඩ හැදෙන පැලයක්. මේක බිම තාප්පොල එහෙම හැදෙන පැලයක්. මේක හරියයි දන්නේ නැහැ. මම තියලා තිබ්බ මෙතන මේ කොටේ පොඩි වලක් වගේ තියෙනවා. එතනින් මුල් ටික වැටෙන විදිහට තමයි තියලා හදාගත්තේ. ඒක හරියයි දන්නේ නැහැ. ඒක මම නිකමට වගේ දාගත්තේ. ඉතින් කොහොම හරි දැන් මාළු ටික දාගන්න තමයි තියෙන්නේ. මේකට තව ඒන්ජල් කෙනෙක් මල්ලන් ඉන්න. එයා දාන තීරණය කරලා එයාව දාලා බලනවා. ප්‍රශ්නයක් වුණොත් ආපහු තිබ්බ ටැංකියටම දානවා. එහෙනම් අපි මාළු ටික මේකට දාගමු. ඉතින් ඔයාලා දකින්න ඇති මම ටැංකියකට මාළු දාගත්ත විදිහ. ගෝල් පිස් ටික නම් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කලින් මේ ටැංකියේ හිටපු කට්ටිය නිසා මෙතන පීන ඉන්නවා. ඒ තේන්ජල් නම් ටිකක් පහළට වෙලා ඉන්නේ. මොකද එයා අලුත් ටැංකියකටනේ. දැන් හිටිය ටැංකිය නෙමෙයිනේ. දැන් අලුත් ටැංකියක ඉන්න නිසා පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. ඕක ටික දවසක් යනකොට හරියයි. පේනතේ ඔයගොල්ලන්ට ඔය විදිහට තමයි දැන් ටැංක් එක තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම කරේ ඔය වැඩ ටික තමයි. මගේ අනිත් ගෝල්ඩ් ෆිෂ් සෙටප් එක ආපහු තිබ්බ විදිහට හදාගත්ත සහ ආරම්භයක් විදිහට මේ ගෝල්ඩ් ෆිෂ් ටැංක් එකත් සෙටප් කරගත්තා. සෙටප් එකක් විදිහට හදාගත්තා. මේකේ තව ටිකක් අප්ඩේට් කරන්න තියෙනවා. يعني වෙන පැල වර්ග ටිකක් දාලා අනුබියස් වගේ පැල වර්ග ටිකක් දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක නිසා ඒ වේ අප්ඩේට් ඉස්සරහට ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ආරම්භයක් විදිහට මේ විදිහට තමයි තියෙන්නේ. අද වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පෙන්වන්න දෙන ඔය දේවල් ටික තමයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මම අදට කිල්ලෙන්න. හැමෝටම සුබ දවසක්.